තමයි කැපේ ඩයිනර් ට්‍රැක් කියන ට්‍රැක්ටර් එක. මේක තමයි දැන් ලංකාවේ ෆීචර්ස් අතින් වැඩිම ට්‍රැක්ටර් එක අපි ගිය අවුරුද්ද මේ ට්‍රැක්ටර් එක ලොන්ච් කරේ. අනිත් ට්‍රැක්ටර් සාපේක්ෂව බලද්දී මොකද ට්‍රැක්ටර් එකක් අපි බලමු මොනවද විදිහේද ලක්ෂණ සහ කොහොමද මේ ක්‍රියාකාරීත්වය කියලා. රයිට් මේක මොකක්ද කියන්නේ? බරගෙඩිය. බරගෙඩිය. ඊට මේකට මම වෙයිට් කියලා කියන මේකට බපර් එක. මේක මොකද තියෙන්නේ සාමාන්‍යයෙන්? වාහනේ ආරක්ෂාවට. ඔව් මේ බැලුවලට වෙනවා මේ බරගෙඩියලා තියෙන්නේ මේකනේ. ඊට පස්සේ මේක අපිට අරගෙන යන්නත් තියෙනවා ආරක්ෂාවක් තියෙනවා මේ රෝද වලට රෙවි ඉස්සරහින් තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මේකට අපි මොකද්ද කියන්නේ? පන් ගිල්ලෙක් කියලා කියනවා. අයි මේක අපි මෙහෙම මේ සිදුරු විදියට තියෙන්නේ. හීට් එක ඊට බැලුමට පේනවා මේක 4 wheel tractor එකද 2 wheel tractor එකද? කොහොමද කියන්නේ 4 wheel tractor එක කියලා? ඉස්සරහ ඩිෆරන්ස්. ඉස්සරහ ඩිෆරන්ස්. ඉස්සරහ ඩිෆරන්ස් එකක් තියෙනවා. ඩිෆරන්ස් එක මෙතෙන් යනවානේ. ඊට ඉස්සර බලන්න يعني tractor එක ඈතින් නම් කොහොමද බලන්නේ 4 wheel tractor 2 wheel tractor එකද කියලා? ටයර් වල. ටයර් වලනේ. ටයර් සාමාන්‍යයෙන් මේ විදිහට මඩ කට්ට තියෙනවා නම් ඒක අනිවාර්යෙන් 4 wheel drive tractor එකක්. ඊට පස්සේ මඩ කට්ට නැතුව turf tires තියෙනවා නම් ඒක 2 wheel drive tractor එකක්. ඒතකොට මේක 4 wheel tractor එකක්. ඊට පස්සේ මේක බලන්න front axle කොහොමද තියෙන්නේ කියලා. front axle සම්පූර්ණයෙන්ම seal type එකකින් මේක එන්නේ. front axle pulley seal. ඒක front axle pulley seal එන එක මොකක්ද කියන වාසිය? මොකක්ද වාසිය? tractor එක කොහොමද වැඩ කරන්නේ? වැඩ කරගන්නේ මඩේ. එතකොට front axle seal නැත්තම් මේක ඇතුළට මඩ ගිහිල්ලා oil seal යන්න පුළුවන්. ඒක ප්‍රශ්න වෙන්න පුළුවන්. මේත් එක්කම බලන්න අනිත් ට්‍රැක්ටරේ මේ කැපේ ඩයින් ට්‍රැක්ටරයක් නෙමෙයි කලින් 45 DI 4 wheel drive එක ආපු ට්‍රැක්ටරේ තියෙන්නේ. ඒක බලන්න මේ front axle තියෙන හැටි එක මේක මේ විදිහට නෙමෙයි තියෙන්නේ. ඒක seal type එකක් නෙමෙයි තියෙන්නේ. ඒක ඇතුළට මඩ ගිහිල්ලා මේකට oil seal යන්න පුළුවන්, racer යන්න පුළුවන්, ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. එතකොට ඒ තියෙන දේවල් ටික මග ඇරලා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේක power steering තාක්ෂණයද තියෙන්නේ manual තියෙන්නේ. power steering කියන්නේ මොකද්ද? අන්න right. ස්ටියරින් වීල් එක කැපෙන්නේ හයිඩ්‍රොලික්. ස්ටියරින් වීල් එක අපිට භාවිත කරන්න පුළුවන් හයිඩ්‍රොලික්ස් වලින් තමයි කැපෙන්නේ. ඒක අපිට බලා ගන්න පුළුවන් මෙතන ෆ්‍රන්ට් ඇක්සල් දෙහ පැත්තේ මේකේ පිස්ටන් දෙකක් තියෙනවා. ජැක් දෙකක් තියෙනවා. එතකොට ඒකෙන් මේ වෙනවා. හරිත් මේ මොකද්ද මේ? මේකට කියන්නේ යා ක්ලීන් එක කියලා. පොඩ්ඩක් බලන්න කොහොමද තියෙනවා මඩ තියෙනවා. හරි මෙතන තියෙනවා බැටරි එක. සාමාන්‍ය බැටරි එක ගොඩක් අනිත් ට්‍රැක්ටර්ස් වල තියෙන පිටිපස්සේ. ඒකට බැටරි එක මෙතන තියෙනවා. මෙතන මොකක්ද තියෙන්නේ? එතකොට එයා ක්ලීන් එක. එයා ෆිල්ටර් එක තියෙනවා. එතකොට ඒක මේක ඩ්‍රයි ටයිප් එකද වෙට් ටයිප් එකක් තියෙනවා කියලා කිව්වේ. වෙට් ටයිප් එකක් ක්ලීන් එකක් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය මෙතනට ආවට පස්සේ ට්‍රැක්ටරේ ප්‍රධාන කොටස් කීයක් තියෙනවද කියලා කිව්වද? රයිට්. මේක මෙහෙම බලමු. සාමාන්‍යයෙන් මේකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. හරි. එතකොට මේකේ එන්ජින් එක තියෙනවා, ක්ලච් එක තියෙනවා, ට්‍රාන්ස්මිෂන් කොටස තියෙනවා. අපිට ට්‍රැක්ටරේ කියන්නේ බැලුමට අපිට බලන්න පුළුවන් මොනවද කොටස් තුනකද. එන්ජින් කොටස පේනවද සාමාන්‍ය මේ ටික කියලා. ඒ ටික එන්ජින් කොටස. ඔකට කියලා දෙන්නම් මේ ටික තමයි එන්ජින් කොටස. මේ තියෙන ටික. ඒක තමයි එන්ජින් කොටස. ඒතකොට මේ කැලේ මොකද්ද? මේ කැලේ මොකද්ද? ට්‍රාන්ස්මිෂන්. ඒකේ ක්ලච් එක තියෙනවා. ඊට පස්සේ මේ ටික මොකද්ද? මේ ඇවිල්ලා කැලේ ඇවිල්ලා තියෙනවා. ඒක මොකද්ද අපි කියන්නේ? ට්‍රාන්ස්මිෂන් කොටස. ගියර් කොටස දැන් තියෙනවා. ඒක පිටිපස්ස තියෙනවා. ඩිෆරන්ෂල් එක එන්න තමයි තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා එන්ජින් එකකින් එන බලය කෙලින්ම ට්‍රාන්ස්මිෂන් එකට ගිහිල්ලාද? නෑ. ක්ලච් එක හරහා තමයි ගිහිල්ලා තියෙන්නේ. අවශ්‍ය වෙලාවට විතරයි එන්ජින් එකේ බලය ට්‍රාන්ස්මිෂන් එකට ගිහිල්ලා ඒක අර ඩිෆරන්ෂල් කියලා බලය දෙන්නේ. අවශ්‍ය වෙලාවට ක්ලච් එකෙන් ඒ බලය අඩු වැඩි කරනවා. ඊට පස්සේ මේකේ ඉන්ජෙක්ෂන් පම්ප් එක කොහොමද තියෙනවද කිව්වේ? රොටරි ටයිප්ද? ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් එකද තියෙනවද කියලා කිව්වේ? සාමාන්‍ය මේකේ සිලින්ඩර් කීයක් තියෙනවද කියලා කිව්වද? 3ක්. සිලින්ඩර් 3ක් තියෙනවා කියලා කිව්වා. ඒ සිලින්ඩර් 3ට යන ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් තුන අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේකේ මේ වැල් තුනේ. එතකොට මෙතන වැල් 4ක් තියෙනවා නම් සිලින්ඩර් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එතකොට මේ සිලින්ඩර් කොටසට යන ඉන්ජෙක්ෂන් පම්ප් වල යන ෆුවල් වැල් එක තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ ඉන්ජෙක්ටර් සිස්ටම් එක මෙතන තියෙනවා. ඊට පස්සේ මේකට මොකද්ද කිව්වේ? මේ වතුර තියෙන කැලලට. වෝටර් සෙපරේටර්. මේ කැලලට අපි කියනවා වෝටර් සෙපරේටර්. මොකටද වෝටර් සෙපරේටර් එකක් තියෙන්නේ සාමාන්‍යයෙන්? ට්‍රැක්ටරේට මොකටද වෝටර් සෙපරේටර් එකක්? අන්න රයිට්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේකට ගිහිල්ලා මේකට අපි බූලි වලින් කෑන් වලින් එහෙම වෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රායෝගික ට්‍රැක්ටරේලා තෙල් ටික ගහන්නේ. එතකොට මේක තියෙනවා නම් සාමාන්‍යයෙන් වතුර වගේ දේවල් තියෙනවා නම් එතකොට මේකට සම්පූර්ණයෙන්ම ඇවිල්ලා වතුර ටික පෙරිලා වතුර වැඩි වුණොත් මේ රතු පාට කෑල්ල පොඩ උඩට එනවා. මේක නම් පොඩ්ඩක් පේනවා අඩුයි.
එතකොට මේකෙන් වතුර ටික අයින් කරලා එන්ජින් එකට වතුර නැති ඩීසල් ටික විතරක් ගන්න පුළුවන්. එතකොට තෙල්ද වතුරද කියන්නේ බර කියන්නේ මොකද උඩ පාවෙන්නේ තෙල්ද වතුරද උඩ පාවෙන්නේ තෙල් පාවෙන්නේ. ඒකින්ද තමයි වතුර ටික මේ යටින් ගන්න පුළුවන්කම හම්බෙලා මේ එක ඩිරෙක්ෂන් ලයින් එකෙන්ම මේ වගේ ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකෙන් කෙලින්ම ඒක ගන්න පුළුවන්. රයිට් මේ තියෙන ඩීසල් ෆිල්ටර්ස් මේක ඩීසල් ෆිල්ටර්ස් තුනක් තියෙනවා. එතකොට ඒක වාසිය ඩීසල් හොඳට ෆිල්ටර් කරලා ඒතර මේක වතුර අයින් කරලා ඩීසල් තුන් පාරක් ෆිල්ටර් කරලා තමයි එන්ජින් එකට යන්නේ. එතකොට සාමාන්‍යයෙන් හොඳ පිරිසිදු තෙල් එන්ජින් එකට යනවා. සාමාන්‍යයෙන් මේ මෙතන තියෙනවා කටට පේන්නේ නැති එන හතරකින් දාලා මේ කෑල්ල සාමාන්‍යයෙන් 4 wheel tractor එක ක්ලච් එක මාරු කරද්දි ක්ලච් එක ඇඩ්ජස්ට් කරද්දි සම්පූර්ණයෙන් ට්‍රැක්ටරේ පළු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ කෑල්ල මෙතනින් ගවලා සම්පූර්ණ මේක අයින් කරනවා. මේ කෑල්ල වෙනම අයින් කරලා තමයි ක්ලච් ප්ලේට් එක ඇඩ්ජස්ට් කරන්න ඕනේ. හැබැයි මේ ට්‍රැක්ටරේ තියෙන විශේෂත්වය තමයි මෙතන වෙනම අන හතරක් දාලා තියෙනවා. සෝරි එහා පැත්තේ තියෙන මේ වගේම කෑල්ලක් ඇති. ඒ අන හතරෙන් අයින් කරලා ක්ලච් එක ඇඩ්ජස්ට් කරන්න අපිට පුළුවන්. රයිට්. මේකට මොකද්ද අපි කියන්නේ? ඩීසල් ඔයිල් ටැංක් එක. මේක ලීටර කීයක් පුළුවන් කියලා කොහොමද? 55ක්. මෙතන ගියර් සිස්ටම් මේ මොකද්ද මේකට මොකද්ද අපි? ට්‍රාන්ස්මිෂන් කොටස. එතකොට මේකෙන් තමයි ගියර්ස් ටික ඔක්කොම එන්නේ. මේකේ ගියර්ස් තුනක් තියෙනවා විශේෂ. රයිට් හරිද? මෙතන තියෙනවා හයි ලෝ මීඩියම් කියලා ගියර් එකක් තියෙනවා. මෙතන 1 2 3 4 කියලා ගියර් සිස්ටම් එකක් තියෙනවා. මේකට අපි කියනවා ශ්‍රින්කෝ ෂටල් එක කියලා. එතකොට මේකේ ගියර්ස් කීයක් තියෙනවද කොහොමද? සාමාන්‍ය ටැෆි ඩයිනට්‍රැක් එකේ ගියර්ස් කීයක් තියෙනවද? 24ක්. 24 කොහමද දෙන්නේ? මෙතන ගියර්ස් 4ක් තියෙනවා. හයි ලෝ මීඩියම් කියලා 3ක් තියෙනවා. ඒක 4 3 12යි. ඒතර ඉස්සරහට පස්සට මෙතන ගියර්ස් දෙකක් තියෙනවා. 12 2 24යි. ඔව් ක්ලච් එක මෙතන තියෙනවා. මේක ක්ලච් එක මොන ක්ලච් ටයිප් එකක්ද දෙනවා කියලා කිව්වේ? ඩුවෙල් ක්ලච්. ඩුවෙල් ක්ලච් ටයිප් එකක් තමයි එනවා කියලා කිව්වේ. ඒක කට්ටිය බලා ගන්න පුළුවන්. සාමාන්‍ය මෙතෙන්ට ආවට පස්සේ පළවෙනි ක්ලච් එක ඉවරයි. දෙවෙනි ටික මෙතනින් එහාට තමයි පෑගෙන්නේ. ගොඩක් ගෑන් ළමයිට ෆස්ට් ක්ලච් එක විතරයි පා ගන්න පුළුවන්. සෙකන්ඩ් ක්ලච් එකට යන්න අමාරුයි. ඒකට මෙතන යනවා මේ. හොඳට තේරෙනවද ඒක? මෙතන ෆස්ට් ක්ලච් එක විතරයි. මෙතන එහාට ඩුවෙල් ක්ලච් යනවා. හරි. එතකොට ට්‍රැක්ටරේ ස්ටාර්ට් කරන විදිහටමද ට්‍රැක්ටරේ නවත්තන්නේ? ට්‍රැක්ටරේ ස්ටාර්ට් කරන්නේ කොහොමද? යතුරේ. නවත්තන්නේ? ෆුවල් කට් ඔෆ් එකකින්. ඒක මෙතන කියන්නේ. මේක ඇද්දගම චෝක් එක කියලා කියනවා. මේක ඇද්දගම ෆුවල් කට් ඔෆ් එක කියනවා. එතකොට ට්‍රැක්ටරේ නවතිනවා. ඊට පස්සේ මෙතන තියෙනවා බ්‍රේක් සිස්ටම් එක. මෙතන බ්‍රේක් තියෙනවා. එතකොට බ්‍රේක් මේ දෙකක් තියෙන්නේ. මේ රෝද වලට වෙන වෙනම බ්‍රේක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන වම් පැත්තේ රෝදෙටයි දකුණු පැත්තේ රෝදෙටයි මෙතන බ්‍රේක් දෙක වෙන වෙනම තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් රයිට් මෙහෙම බලා ගන්න පුළුවන් මේක ගැලවුවොත් එහෙම. එතකොට මේක සාමාන්‍යයෙන් දාලා අපිට කුඹුරු වැඩ වගේ කරද්දි මඩ වැඩ කරද්දි එක බ්‍රේක් එකක් ගාලා මේ අපේ ඉක්මනට වැඩි පහසුවෙන් කරගන්න පුළුවන් හින්දා තමයි එහෙම දාලා තියෙන්නේ. හැබැයි ට්‍රාන්ස්පෝර්ට් කරද්දි ගොඩක් දුර යද්දි පාර යද්දි අනිවාර්යයෙන් මේ ලොක් එක දාගෙන යන්න ඕනි. ඒ වුණ ලොකු ස්පීඩ් එකකින් බරක් දාගෙන ගිහිල්ලා එක රෝද විතර බ්‍රේක් දුන්නොත් එහෙම මොකද වෙන්නේ? ට්‍රැක්ටරේ පෙරලෙන්න පුළුවන්. ඒකින්ද විශේෂ අවධානයක් තියාගන්න ඕනි ඒකට. හරි මෙතන ඇක්සලරේටරේ තියෙනවා. ඒක අපිට ෆුට් ට්‍රොටල් එක කියලා කියනවා. ඊට ට්‍රැක්ටරේ තව විශේෂාංගයක් තියෙනවා. ෆුට් ට්‍රොටල් එක වගේම තව මොකක්ද තියෙන්නේ? හෑන්ඩ් ට්‍රොටල් එකක් තියෙනවා. ඒක මෙතන තියෙන්නේ. ඇයි අපි හෑන්ඩ් ට්‍රොටල් එක දීලා තියෙන්නේ? ෆුට් ට්‍රොටල් එකක් වගේම හෑන්ඩ් ට්‍රොටල් එකක් දීලා තියෙන්නේ. රයිට්. ඒතකොට එන්ජින් RPM එක අපිට ඒකාකාරව තියාගන්න පුළුවන්. සාමාන්‍ය රොටරි එකක් වගේ කියනවනම් එන්ජින් RPM එක කීයට වගේ ඕන කියලා කිව්වේ? 540ට. 540ට එන්ජින් RPM මේ රොටරි RPM එක තියාගන්න ඕනේ. මෙතන අපි සාමාන්‍යයෙන් ඔව් මෙතන 540ට අපි තියාගන්න ඕනේ. මේක ඩිෆරන්ෂල් ලොක් එක. ලොක් එක. මොකද ඩිෆරන්ෂල් ලොක් එකක් එන්නේ? ඩිෆරන්ෂල් ලොක් එක කියන්නේ මොකද්ද? ට්‍රැක්ටරේට අයියේ මොකක්ද ඩිෆරන්ෂල් ලොක් එකක් කියලා කියන්නේ? ඈ? සාමාන්‍යයෙන් ට්‍රැක්ටරයක් වංගුවකින් යද්දී නිකන් ට්‍රැක්ටරේ ඕනේ වාහනයක් වංගුවකින් යද්දී රෝද දෙකමද කැරකෙන්නේ ඒ රෝදේ සමානවද කැරකෙන්නේ වෙනස් නේද? يعني වංගුවකින් යද්දී අපි නිකන් සෙරප්පුවකට ඔහොම කෝටු ගෑලි දෙයක් ගහලා රබර් වීල් දෙකක් දාලා යන විදිහට වෙන වාහනයක් යන්නේ ඩිෆරන්ෂල් එකෙන් වෙන්නේ රෝද කැරකෙන ස්පීඩ් වෙනස්. එතකොට ඩිප් ලොක් එක දාපු ගමන් ඩිෆරන්ෂල් ලොක් එක දාපු ගමන් ඩිෆරන්ෂල් ලොක් වෙනවා. එතකොට රෝද දෙකම එකම ස්පීඩ් එකකින් තමයි යන්නේ. එතකොට ඒක පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව කුඹුරු වැඩ වගේ කරද්දී එරුණාම එක රෝදේ ස්ලිප් වෙන දෙකක් දිනවද? එතකොට ඩිෆරන්ෂල් ලොක් එක දාපු ගමන් රෝද දෙකම එක එකකින් කරකිලා ගොඩට ගන්න ලේසි වෙනවා. අනිත් එක තමයි අපි මොකක් හරි එක දිගට එක පෙළට වගේ මොකක් හරි
හා ගන්න හරි එක හීයට වැඩක් කරගන්න ඕන නම් ඩිෆරන්ෂල් ලොක් එක දාපු ගමන් ට්‍රැක්ටරේ උපුවත් එහෙම යන්නේ නැහැ. එක එල්ලේට එක කෙලින් යනවා. හරි මේකට අපි මේ තුනට කියනවා 3 point linkage කියලා. උඩ එකට කියනවා top link එක කියලා කියනවා. දෙපැත්තට side link එක කියලා කියනවා. එතකොට මේ වගේ attachment එකකදී ඒ තුන දාලා balance කරලා තමයි මේක කරන්නේ. එතකොට top link එක දාලා අපි මේක අදාළ විදිහට මෙතන balance කරගන්න පුළුවන්. adjust කරගන්න පුළුවන් කොහොමද තියෙන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් rotary එකක් වගේ මෙහෙම balance එක දිගට තිබ්බට 2D flow එකක් වගේ දාද්දි මෙහෙම කරන්න බෑ. 2D flow එකක් වගේ දාද්දි පොඩ්ඩක් angle එකට තමයි දාගන්න ඕනේ. PTO එක කියන්නේ මේක ඇල්ල. මේකෙන් අපි කියන proper shaft එක කියනවා. proper shaft එකෙන් තමයි PTO එකේ ඉඳන් අදාළ implement කරන බලය මේක ගන්න. අපි මෙතන තියෙන joint එක මොකක්ද අපි කියන්නේ? universal joint කියලා. ඒකෙන් තමයි පොඩ්ඩක් angle එක එහෙම වුණත් අදාළ විදිහට මේක කරකවලා ගන්න. සාමාන්‍ය universal joint එක අංශක 10ක් වගේ angle එකෙන් උඩ පැන්නොත් එහෙම මෙතන universal joint එක කල් යන්න පුළුවන්. එතකොට ඒ ගාන පොඩ්ඩක් balance කර ගන්න ඕනි. එතකොට මේක ඇල්ල මොකක්ද අපි කිව්වේ? PTO එක. සාමාන්‍ය අනිත් ට්‍රැක්ටර් වලට සාපේක්ෂව මේකේ PTO එක type කීයක් තියෙනවද කියලා කොහොමද? මේකේ PTO type 4ක් තියෙනවා. එකක් තමයි සාමාන්‍යයෙන් rotary එකක් පාවිච්චි කරන live PTO එකේ. එතකොට මේකේ live PTO තියෙනවා. ඊට පස්සේ ඒ PTO එකම අපි live PTO කියන්නේ අපි මේ ට්‍රැක්ටරේ නවත්තලා උනත් rotary කරන්න පුළුවන් PTO type එකක්. එතකොට මේකේ reverse PTO එකකුත් තියෙනවා. ඒ කියන්නේ මේක rotary මේ පැත්තට කරගෙනවා clockwise කරගෙනවා නම් anti clockwise කරකවන්න පුළුවන්. එතකොට එහෙම PTO type එකකුත් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා ground speed PTO කියලා. එතකොට seeder එකක්. ඇට හිටවන මැෂින් එකක් වගේ එකක් කිම දැම්මොත් එහෙම මේ PTO type එකට දාලා මැෂින් එක යන ස්පීඩ් එකෙන්ම PTO එක කරකවන්න පුළුවන්. ඒ chance එක තියෙන මේ ට්‍රැක්ටර් එක විතරයි. ඊට පස්සේ multi speed PTO කියලා එකක් තියෙනවා. multi speed PTO කියලා කියන්නේ එන PTO එක gear box එක true තමයි එන්නේ. එතකොට ඒ gear එකෙන් gear එකට අදාළ විදිහට PTO එක කරකවන්න පුළුවන්. උදාහරණයක් විදිහට වතුර මෝටරයක් thresher එකක් වගේ කරකවද්දි high speed කරකවන්න ඕනේ. ලොකු speed එකකින් කරකවන්න. ඒතකොට තමයි function එක වැඩි වෙන්නේ. එතකොට ඒ වගේ එකකට ඒක කරගන්න පුළුවන්. ඒ වින්ච් එකක් වගේ මාළු දැල්ලා දෙන වින්ච් තියෙන්නේ. එතකොට වින්ච් එකක් අර thresher එකක් වගේ වේගෙන් කරකවලා ගන්න පුළුවන්ද? එහෙම බෑ. ඒක හරි slow ලොකු බලයක් යොදලා කරකවන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් low first එකේ වගේ දාලා PTO එක කරකවන්න පුළුවන්. ඒ ඔප්ෂන් හතර තමයි සාමාන්‍යයෙන් මේක තියෙන එක තමයි අපි කියන්නේ contra PTO. PTO type හතරක් තියෙනවා මේක. මේක අනිත් වාසිය තමයි PTO එක තියෙන අනිත් ට්‍රැක්ටර් වලට සාපේක්ෂව. ඒ කියන්නේ අර පාරන ටැම්ප් එකට සාපේක්ෂව බලන්න PTO එක තියෙන ටිකක් උඩින්. සාමාන්‍ය 660ක්. මෙතන 660ක් උඩින් තමයි මෙතන PTO කොටස තියෙන්නේ. PTO කොටස උඩින් තියෙනකොට තියෙන වාසිය තමයි මම අර කලින් කිව්වේ මේ proper shaft එක හරි angle එක නැති වුණොත් එහෙම මෙතන අංශක 10ට වැඩි වුණොත් එහෙම මෙතනින් සාමාන්‍යයෙන් සාමාන්‍ය භාවිත කරන පුරුෂ කඩලා යනවා කියලා. මෙතන universal joint එක කඩලා යන්න පුළුවන්. එතකොට PTO එක උඩින් තියෙනකොට තියෙන වාසිය තමයි. එතකොට මේ level එකේ තියෙන්නේ. එතකොට PTO එක පොළොවට සමාන්තරව තමයි තියෙන්නේ. එතකොට මේක universal joint එක කඩලා යන්න බලන්නේ නැහැ. right ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ මොකද්ද මේ implementer අපි කියන්නේ මොකද්ද? right මේකට අපි rotovator කියලා කියනවා. සාමාන්‍යයෙන් මේක brand එක ශක්තිමාන් කියලා කියන්නේ. එතකොට මේකේ තියෙනවා මේ මේක ලොකු වෙනම සබ්ජෙක්ට් එකක් අතර implement කියලා කියන්නේ. මේකේ අර blade තියෙන විදිය බලනවා මේක තල 48ක blade එකක්. එතකොට මේකේ තියෙනවා L type C type කියලා වෙනම blade එනවා. එතකොට සාමාන්‍යයෙන් C type blade එකකට අනිවාර්යෙන් horsepower 0.75ක් ඕනේ. දැන් tractor horsepower 47 නම් 0.75ක් ඕනේ. එතකොට එක තලයකට කියන්නේ එක C blade එකකට 0.75ක් ඕනේ. L blade නම් අනිවාර්යෙන් horsepower එකක් ඕනේ. ඒ කියන්නේ මේක C blade එකක් තියෙන්නේ. එතකොට අපි හිතමු L blade තියෙනවා කියලා. L blade නම් L blade 48 නේ. එතකොට horsepower 48ක් ඕනේ. අන්න එහෙමයි මේක calculation part එක යන්නේ. calculation එකට කියනවා plow lamp එක කියලා මේකට කියනවා. එතකොට මේක වැඩ කරගෙන යද්දි attachment එකට පාරේ යද්දි ගොඩක් වාසිය. එතකොට මේක බලාගෙන යන්න පුළුවන්. මොකක්ද අපි කියන්නේ? alternator කියනවා. එතකොට මේකට fan gate එක සම්බන්ධව තියෙනවා. fan එක ඒක ඔක්කොම සම්බන්ධ වෙන alternator එක. battery charge කරන alternator එක ගොඩක් service කරද්දි high pressure එකකින් මේ alternator දාන්න නැහැ හොඳ නැහැ කියනවා. ඊට වඩා දැකලා වීඩියෝ වල එහෙම සාමාන්‍යයෙන් මිනිස්සුයා පේන්නේ tractor එකේ පේන්නේ නැහැ මේ ගාන විතරයි. ඇතුළු ගිහලා වැලි අරන් යනවා. එහෙම අවස්ථාවක් දෙනවා. ඒනාට ටෙක්නිකල් කියන්නේ මේකට වතුර ගන්න හොඳ නැහැ කියලා. ස්ටාර්ට් කරන්නේ මේකෙන් තමයි. මේකට alternator කියලා අපි කියන්නේ මේකට. මේක සාමාන්‍යයෙන් බැටරිය charge කරන්නේ මේකෙන් alternator. මේක මෙයා පැත්තේ fan build එක කියලා තියෙනවා මේකේ. මේකේ alternator මෙතන තියෙනවා adjust කරන item එකක්. ඒක උස්පාත් කරන්න පුළුවන් එතකොට. අපි PTO type 4 දාලා පෙන්නමු. right අපි ඔය කටේ දැන් PTO type 4 දාලා පෙන්නන්න. ගොඩක් පස්සට යන්න මෙතන. يعني මේක පේන්නේ මේ live video වලට දාන්නේ live video කියන්නේ සාමාන්‍යයෙන්
සාමාන්‍ය රොටරියක් දාලා ඒ කියන්නේ ස්පීඩ් එකේ මේ ස්පීඩ් එක ආර්පී පාසෙන් දාන්න ඕනේ ඒක තමයි හයි ස්පීඩ් එක කියන්නේ. රයිට් මානේ කරගෙන පැත්ත මොකක්ද කියලා. දැන් මේක ස්පීඩ් එක දාන්න පෙන්නනවා. ඒක අනිත් පැත්ත කරගෙන. ඒකට බලන්න මේක අනිත් පැත්තට කරගෙන. රයිට් මේ ස්පීඩ් එක මේක තියෙන්නේ. මේකේ ගියර් බොක්ස් එක සම්බන්ධ කරලා තියෙන්නේ මේක ලෝ පොස්ට් දාලා. ලෝ බස් එක මේක දෙනදී එක්ස්ට්‍රා කොට බලන්න සද්ද කොට බලන්න ඒ සද්ද දෙනකොට මෙපිට තමයි කරගේ. එන්ජින් ආර් ගේ වෙනසක් මොනවද? සද්දේ සකුනේ හැබැයි මෙතන වීඩියෝ එකට මේකෙන් කරගෙන. ඒක මේක ප්‍රෙෂර් එකක් වගේ ඕවර් එකක් වැඩ කරනවා. ප්‍රෙෂර් එකක් ඕවර් එකක් වැඩ කරනවා එන්ජින් ආර් ගේ එකම ස්පීඩ් එකෙන් තියෙනවා. එන්ජින් ආර් ගේ එකම කියලා වෙනසක් සම්බන්ධ වෙනසක් නොවි අපිට එකකින් කීමත් භාවිත කරන්න පුළුවන් මේකෙන් එතකොට ඒ වාසිය තියෙන කැපේ මේ ට්‍රැක්ටර් එකේ විතරයි. රයිට් මේක කැපේ මේක මේඩ් ඉන් ඉන්දියා මේක ඉන්දියා ට්‍රැක්ටරයක්. නමුත් මැසිබර්ගියුසන් 1952 මුලින්ම කියන්නේ අපිට තමයි තිබ්බේ 1952 ඩීලර්ෂිප් එක මුළු දකුණු ආසියාවෙම ලංකාවට බ්‍රවුන්ස් එකට තිබ්බේ ඒක. ඊට පස්සේ ඒක 2003 දී ඉන්දියාවට විකුණනවා. ඉන්දියාවෙන් තමයි දැන් අපිට ටැපේ ට්‍රැක්ටර් එක එන්නේ. මේක ටැපේ මාදලියේ සාමාන්‍ය ලංකාවේ FMR සර්ටිෆිකේට් එක ගත්තොත් එහෙම අඩුම ෆුවල් කන්සම්ප්ෂන් එකක් තියලා වැඩි එෆිෂියන්සි එකකින් වැඩ කරන ට්‍රැක්ටරේ ටැපේ ට්‍රැක්ටර් එක.